ආදරණීය සුබ උදෑසනක් මගේ යාළුවෝ සියලු දෙනාටම හිතවත් සියලු දෙනාටම මගේ YouTube channel එක බලන අයත් ඇති. ඒ වගේම TikTok channel එකේ තියෙන අයත් ඇති. ඒ අතර විශේෂයෙන්ම දෙමාපියෝ ඇති. ඒ දරුවෝ ඉන්න. ඉතින් ඒ දරුවෝ ඉන්න දෙමාපියන් හට තමයි විශේෂයෙන් මේ පණිවිඩය කියන්නේ. ඉතාම ආදරේ පුංචිව වැරැද්දක් මේ වචනවල තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඉතින් මං ඉතාම ආදරෙන් මේ කියන්නේ චූටි දරුවෝ කියන්නේ අවුරුදු 3 4 5 6 නොතේරෙන වයසේ ඉන්න දරුවෝ සෙල්ලම් කරද්දී ඔවුන්ගේ අතට අවදානම් දේවල් පත් වෙන්න පුළුවන්. ඔවුන්ගේ ශරීරවලට නොයෙකුත් හිරිහැර වෙන ඒ වගේම තුවාල වෙන අවදානම් සෙල්ලම් බඩු අතටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක් ගැනම දෙමාපියෝ හැටියට සෙවිල්ලෙන් ඉන්න ඕනේ. සමහරට ඒ දරුවෝ අතට කැපෙන දේවල් එතකොට ඔවුන්ට හිරිහැරයක් වෙන දේවල් ඒ වගේම අවදානමක් සහිත සෙල්ලම් බඩු නොයෙකුත් දේවල් අතට අහු වෙනවා නම් ඒවා වලින් මගහරව ගන්න එක අපි දෙමාපියෝ හැටියට අපේ ලොකු වගකීමක්. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඔවුන් සමග ඉතාම ආදරයෙන් එකට ඉඳලා ඔවුන්ට ඒවා තේරුම් කරලා දීලා පුතේ මේ දේවල් ගන්න එපා මේක ඔයාට ගොඩක් අවදානම් මේ සෙල්ලම් බඩුව ගන්න එපා මේක සෙල්ලම් බඩුව ඔයාට අවදානම් ඉතින් මේ දේ කරන්න මේ දේ ගන්න කියලා අපි ඉතාම ආදරයෙන් ඔවුන්ගේ මනසට කියලා දෙන්න ඕනේ ඔවුන්ගේ හිතට කාවද්ද ගන්න ඕනේ. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරමු දරුවන්ගේ ආරක්ෂාව ගැන අපි හිතන්න. ඉතින් මම මේ කියන්නේ මගේ හිතට එන දේ. ඉතින් ඊටාම ආදරෙන් කියන්නේ. දරුවෝ කරන දේවල් ගැන පුළුවන් තරම් සෙවිල්ලෙන් ඉන්න. මොකද පුංචි තප්පරයක් ඇති ලොකු විනාශයක් වෙන්න. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරමු දරුවොත් එක්ක ඉන්න. දරුවන් අපේ කාලෙන් කොටසක් හරි දරුවන් වෙනුවෙන් යොදවන්න. දරුවෝ මොනවද කරන්න කියලා අපි සෙවිල්ලෙන් ඉන්න. මොකද දරුවෝ කියන්නේ අපේ වටිනාම සම්පත. ඉතින් මගේ දැනුම හැටියට මම කතා කරන විදිහ අනුව තමයි මම මේ දේ කිව්වේ. පුංචිව වැරද්දක් තියෙනවා නම් සමා වෙන්න. මම කියන්න හැදුවේ පණිවිඩය දෙන්න හැදුවේ දරුවෝ ගැන ගොඩක් සෙවිල්ලෙන් ඉන්න. මොකද දරුවන්ට අනතුරක් වෙන අවදානම වැඩි. මොකද ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඉතින් දෙමව්පිය හැටියට විශේෂයෙන්ම දරුවෝ කරන දේවල් ගැන බොහොම අවධානයෙන් ඉන්න. සෙල්ලම් කරද්දී වුණත් ඔවුන් කොහොමද සෙල්ලම් කරන්නේ? ඔවුන් සෙල්ලම් කරද්දී අතට ගන්න දේ මොනවද කියලා විශේෂයෙන් අවධානයෙන් ඉන්න පොඩි දරුවෝ. ඒ පොඩි දරුවන්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඊටාම ආදරෙන් කියනවා මේ වීඩියෝ එකේ පොඩි වැරද්දක් තියෙනවා නම් මට සමා වෙන්න. මට ඇත්තටම කියන්න හැදුවේ කියන්න හිතුනේ දරුවෝ ගැන සෙවිල්ලෙන් ඉන්න. දරුවෝ සෙල්ලම් කරද්දී අතට ගන්නෙ මොනවද කියන එක සෙවිල්ලෙන් ඉන්න. ඉතින් ඒ දේ තමයි මට කියන්න ඕනකම තිබ්බේ. ඉතින් ඕගොල්ලෝ මේ දේ බාර ගන්න විදිය කොහොමද මන් දන්නේ මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හිතන දේ කමෙන්ට් කරන්න. ඉතින් ගොඩක් ආදරේ මගේ YouTube channel එක බලන්න, මගේ TikTok එක බලන්න. ඉතින් ඒ සියලු දෙනාටම ගොඩක් thank you very much කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් thank you very much. ඔයගලන්ට සුබම සුබ දවසක් වෙන්නත් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දරුවෝ කියන්නේ අපේ වටිනාම සම්පත. ඉතින් ඒ දරුවෝ මල් වගේ අපි රැකගමු. ඉතින් ඔය සියලු දෙනාටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද පෙබරවාරි 14 වැලන්ටයින් ඩේ එක. ඉතින් ආදරවන්තයින්ගේ දවස. ඉතින් අපි ආදරවන්තයෝන්ටත් සුබ පතනවා. ඒ වගේම සියලු දෙනාටම ආදරය කරන්න, දරුවන්ට ආදරය කරන්න. ආදරය තමයි මේ ලෝකේ රඳා පවතින්නේ. ඉතින් අපි පුළුවන් තරම් හැම කෙනාටම දායාව
සෙනෙහස, ආදරය, අනුකම්පාව හැමදේම අපි පතුරවමු. ඉතින් විශේෂයෙන්ම දරුවන්ට අපි ආදරයෙන් ඉමු. දරුවෝ ගැන සෙවිල්ලෙන් ඉමු. ඉතින් මගේ වීඩියෝ එක බලපු සියලු දෙනාටම බලන සියලු දෙනාටම ගොඩක් thank you very much. සුබ දවසක්. සියලු දෙනාටම ගොඩක් ආදරෙයි.